මේ ඔයා මොකටද නායෝමි අක්කගේ ඇඳුම ලස්සනයි කිව්වේ? ඉතින් අනේ ලස්සන දෙයකට ලස්සනයි කියන්නේ නැතුව කොහොමද? අනිගේ නර්ස් ඇඳුමට කොහොමත් ලස්සනයි. ඈබෝරුව. තොට පෙවුන්නද මගේ ඇඳුම මම මෙච්චර ලස්සනට ඉන්න තෝමට ලස්සනයි කිව්වද? තොපි පිරිමි සේරම එකයි. යකෝ දැනගනි තමන්ගේ ගෑණි ළඟ ඉද්දි වෙන ගණු වර්ණ නොකර ඉන්න. ගල් මූසලයා. අනගේ මොකද මේවට එකපාරට උනේ? එකපාරට නෙමෙයි දෙපාරට නෙමෙයි 100 පාරට උනොත් තෝ මගේ ඉස්සරහ කතා කරන විදිහට තෝ වෙන තැන් වල කොහොම ඇතිද බූරුවා? හිතාගන්න පුළුවන් තෝගේ හැටි. මොකද්ද මේ කතා කරන විදිය? මම කැමති නෑ ඔහොම මට කතා කරනවා. ඇත්තද? කැමති නැද්ද? පොඩ හිටපන් බල හිටපන්. මම ගිහලා නායෝමි අක්කට කතා කරලා තොට නායෝමි අක්කා කසාද මන් දන්නා. තොට හරියන්නේ තෝ වගේ නාකි ගෑණිය තමයි බූරුවා. ඔයා ඉස්සෙල්ලා කතා කරපු විදිය දැන් කතා කරන විදිය සෑහෙන්න වෙනස් නේ. ඔයාලා මොකද්ද උනේ? ට්‍රැක් පැන්නද? ට්‍රැක් පැන්නද? තෝ තමයි බූරුවා මට ට්‍රැක් පැන්නුවේ. මේ ඵලයන් මෙතන නැගිටලා ඵලයන්. තෝ එන්න බෑ අපේ ගෙවල් පැත්ත පලාද පස් පාගන්න. ඵලය ඉදි. බූරුවා. තමුසුර පිස්සුදෝයි? මේ මොන මොකටද මේ? මං යනවා යන්න. මං දැන් තමයි තමුසුගේ ඇත්ත ස්වරූපය දැනගත්තේ. ඇත්තද? ඔබ දැනගත්තද මගේ ඇත්ත ස්වරූපේ? අනේ යකෝ, තෝගේ ඇත්ත ස්වරූපය දැන් තමයි දැනගත්තේ. තොට ගෑනු කී දෙනෙක් ඉන්නද? තොට ගෑනු කී දෙනෙක් මැසේජ් කරාද? ඒක තමයි අර ගෑනු මට මැසේජ් කරලා කිව්වේ. අනේ නිකන් ඵලයයි යකෝ යන්න. තෝ හිතුවද මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා? තෝ විතරද ඉන්නේ? අම්මා මහලකු හැන්ඩියනේ. මට තෝත් එක්ක ඉන්න. මේ පැත්ත පාලා දින්න තු පස් පාගන්නද? ඵලයා මෙතන යන්න. තෝ වගේ එකෙක් ඕනේ නෑ යකෝ. මම හොඳ මිනිහෙක් හොයන් පෙන්නනවා. දරුස් කොහොඳයි තොට වැඩිය. ඵලයා. බූරුවා. එනවා මෙතන. මූසලයා එනවා මෙතන. මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා හිතේ. අර මොකද මල්ලි යන්නේ? අර මොකද? තොට මිනිහෙක් හොයන්න යන්නේ. තොට ඉන්න බෑනේ මගේ මිනිහාගේ කරේල්ලෙන්නේ නැතුව. නා කිච්චි. එනවා මෙතන. මිනිහෙක් හොයාගන්න නෑ මට.